මේ ප්‍රශ්නේ අහන්න හේතුව මේ ප්‍රශ්නේ ආවිලා දැන් මාස 6ක් වෙනවා. මේ හිටපු සභාපති මාධ්‍ය නිවේදනයක් තියලා කිව්වා 225ක් අවුරුද්ද තුල වැහුණා කියලා. මම තමයි මේ පාර්ලිමේන්තුවේදී අහුවේ මේක අදාහ ගන්න බෑ. මේ ආණ්ඩුව ඇවිල්ලා දැන් අවුරුද්දයි 225ක් තේ කර්මාන්තශාලාවල් එක අවුරුද්ද තුල ඇවිල්ලා සභාපති කිව්වේ. මේ ඇමතුමාගෙන් අහනවා හෙට බණ්ඩාරවැල ඔප්පු වගේක් දෙනවා කියලා තියෙනවා. වැවිලි ක්ෂේත්‍රයේ ජීවත් වෙන ජනතාවට ඒක බොහොම හොඳයි. අපි සතුටු වෙනවා. ඕගොල්ලෝ ඒ 5000ද 3000ද ඔප්පු දෙනවා කියලා තියෙනවා. ඒකට අපි සතුටු වෙනවා. හැම ආණ්ඩුවකින්ම වතුකරේ ජීවත් වෙන ජනතාව පඩි වැඩි වීමක් ඉල්ලුවා. තාම මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්දයි දැන්. ඔබතුමා වැඩ බාරගෙනත් මාස 11යි. තව වෙනතුරු වතුකම් කරුවන්ගේ වැටුප් වැඩිවීමක් වෙලා නැහැ. හොඳයි ගරු කතානායකතුමනි අතුරු ප්‍රශ්න ඇතුලේ හතුරු ප්‍රශ්නත් තියෙනවා මේ දෙකම වර්ගේ තියෙනවා. එහෙනම් ඒවට මම පැහැදිලි කරන්න සූදානම්. එකක් මෙතුමා කිව්වා වගේ තේ කර්මාන්තයේ කර්මාන්තශාලා සම්බන්ධයෙන් අපේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සභාපතිතුමා පැහැදිලි කිරීමක් කළා. ඒ පැහැදිලි කිරීමේදී එතුමාගේ අතින් කියවනු වැරද්දක් තිබ්බා. ඒක එතුමා ඊට පහුවෙන්ද ඒක මාධ්‍ය සාකච්ඡාවක් තියලා නිවැරදි කළා. එතකොට හරි විදියට නම් මේ ප්‍රශ්නේ දාන්න ඕනේ නෑනේ නිවැරදි කරාට පස්සේ. ඒ වගේම ඔබතුමාගේ අර අතුරු ප්‍රශ්නේ සැබෑ අතුරු ප්‍රශ්නෙට මම මේ උත්තරේ දෙන්නේ. ඔබතුමා ඇහුවා මේ වතුකරේ ඉන්න ජනතාවගේ සැබෑ ප්‍රශ්න වලට උත්තර දෙන සම්බන්ධයෙන් ඔව් අපි ඔබතුමාටත් ආරාධනා කරලා තියෙනවා. මනෝගණේෂ මන්ත්‍රීතුමාටත් ආරාධනා කරලා තියෙනවා. ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් මේ එන්න 12 වෙනිදා බණ්ඩාරවල මහජන ක්‍රීඩාංගණයේදී මේ රටේ වැවිලි ශේෂ්ත්‍රයේ අපේ විශේෂම ලයිම් කාමරවල ඉන්න මලේගම් ප්‍රජාව වෙනුවෙන් අපි නිවාස 2056ක් ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා හිමිකම් පත්‍රය. විශේෂම ස්තුතිවන්ත වෙනවා මම මේ මොහොතේ ඉන්දියාවට ඉන්දියානු ආධාරයේ යටතේ තමයි ලබා දෙන්නේ. ඔප්පුව ලබා දෙන්නේ එදාම නෙවෙයි. ඔප්පු ලබා දෙනවා අපි සංකේතවත් වශයෙන් කීප දෙනෙකුට 237ක් ඔප්පු ලෑස්ති කරලා තියෙනවා. එයින් අපි පිරිසකට අපි ඔප්පු ලබා දෙනවා. 2056කට නිවාස ලබා දෙනවා. ඉන්දියානු රජයයි ලංකා රජයයි දෙකම ඒකාබද්ධ වෙලා. ඒ සඳහා එක නිවාසයක් හදන්න ලක්ෂ 32ක් අපි වැය කරනවා. පාරවල් ටික හදලා, වතුර ටික දීලා, විදුලිය දීලා, යටිතල පහසුකම් හදලා අපි හදලා දෙනවා. අවුරුදු 200ක් පිරුණා 2023ට මලේගම් ප්‍රජාව මේ රටට ඇවිල්ලා වසර 200ක් පිරුණත් හිටපු අධිරාජ්‍යවාදීන්ටත් ඔබේ ආණ්ඩුවලටත් මේක සම්පූර්ණයෙන් විසඳන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අපිට වුණත් අපි හිතනවා දවසෙන් දෙකෙන් විසඳන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒක අපි ක්‍රමානුකූලව විසඳන්න අපි කටයුතු කරමින් ඉන්නවා. கௌரவ அமைச்சர் அவர்களே ஒரு விஷயம் நீங்க வந்து நாளைக்கு நீங்க வந்து 12 මේ කතානායකතුමා මේක ප්‍රශ්නයක්. කතාවක් කරනකොට වෙනම අවස්ථාවක් දෙන්න. கௌரவ அமைச்சர் அவர்களே நீங்க வந்து நேத்து சொல்லிருக்கீங்க 12ஆம் தேதி நீங்க 2056 வீடுகள் வழங்குவீங்கன்னு. நீங்க வீடுகள் வழங்கல, சர்டிபிகேட் வழங்குறீங்க. அரசாங்கத்தை நீங்க எடுத்து ஒரு வருஷம் மந்திரிතුමා ගරු අමාත්‍යතුමා මං කියන්නේ කලබල වෙන්න දෙයක් නැහැ. කොහොමටත් දැන් නිවාස හිමිකම් පත්‍රය ලබා දෙනවා කියලා අපි කියලා තියෙනවා. නැත්තම් මේ බණ්ඩාරට කියලා 2056කට මේ ගෙවල් දෙන්න බෑනේ මෙහෙම. ඒක කාටවත් තේරෙන්නේ නැහැ. දෙන්නේ නිවාස හිමිකම් පත්‍රය. එතකොට ඔප්පු දෙනවා. එදාට දැන් අපි නිවාස 2056කට හිමිකම දෙනවා. ඒ නිවාස 2056 හදලා අවසන් වෙලා කට්ටියට දෙනකොට එදාම ඔප්පුවක් දෙනවා. කඩදාසියක් නෙවෙයි. එතුමා ඊයේත් අපේ ජීවන මන්ත්‍රීතුමා පෙන්වුවා මෙන්න මේ වගේ කඩදාසියක් දෙන්න කියලා. ඔප්පුවක් දෙනවා කියලා කඩදාසියක් දීලා හරියන්නේ නැහැ නේ. ජනතාවට අයිතිවාසිකමක් කියන්න අදාළ ඔප්පුව ලබා දෙන්න ජනාධිපතිතුමා ඇතුළු අපි කටයුතු කරලා තියෙනවා. යහපාලන ආණ්ඩුව කාලේ අපි පර්චේස් ගානට සින්නක්කර ඔප්පුවක් දුන්න අපේ කාලේ. සින්නක්කර ඔප්පුව දුන්නේ වතුකම් කරුවන්ට. මම කිව්වේ ඊයේ ජීවන මන්ත්‍රීතුමා මෙතන පැහැදිලි කරා කඩදාසියක් මේක නම් දෙන්න එපා කියලා. ඉතින් මම අද පැහැදිලි කරනවා කඩදාසියක් දෙන්නේ නැහැ. ඒ ජනතාවටත් අපි දන්නවා වසර 200ක් පිරීම නිමිත්තෙන් 60 වලදී ඓතිහාසික ප්‍රකාශයක් සිද්ධ කරා වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා කිව්ලා 60 වලදී අමාත්‍යතුමා පිළිතුර කෙටි කරන්න. මේ තුමලා අහන ප්‍රශ්නෙට දැන් ඔබතුමා දුන්නාම අවස්ථාව මම ඒකට උත්තර දෙන්න ඕන. හරි. එතකොට ඒකදී අපි පොරොන්දු වුණා ඔවුන්ට ඊටමක හිමිකම දෙනවා කියලා. නිවසක හිමිකම දෙනවා කියලා. ඒක දෙනවා. ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නය අහන්න පුළුවන් ගරු චාමරරත්න. උත්තරේ නෑනේ. කතානායකතුමා සිංහලෙන් බැලලා දෙමළෙන් කියන නාංග ඔන්නාද ප්‍රශ්නක උත්තරේ දෙන්න කියලා. வீடை உடனே எடுத்து கொடுக்க முடியாது. நானே ஏத்துக்கிறேன். நல்லாட்சி அரசாங்கத்துல 2000 சொச்ச வீடுகள் கட்டப்பட்டுச்சு. நான் அமைச்சரா இருந்த ஒரு வருஷத்துல 1000 මන්ත්‍රීතුමා පොයින්ට් පොඩන්නේ චාමර සම්පත් මන්ත්‍රීතුමා ඔබතුමායි දෙවෙනි ප්‍රශ්නය අහන්න. මගේ දෙවෙනි ප්‍රශ්නේ නෙවෙයි කතානායකතුමා පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ නැහැ. පඩි වැඩි වීම සම්බන්ධව වැඩි කරනවාද කියලා අහුවම. ගරු අමාත්‍ය පැහැදිලි කරගෙන එනකොට මේ මැදින් පනින්නේ. හරි දැන් ඔක්කොම කලබල වෙලා තියෙන්නේ. දැන් මෙහෙම මනෝ මන්ත්‍රීතුමා මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේ කාට්ටිය කවුරුත් කැමති මේකට උප්පැන්නේ දෙන්න. දී ගන්න එක දී ගන්න. අපි ගෙවල් ටික හදනවා. ජනාධිපතිතුමා ආසනයට ඇවිල්ලා අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට රාජ්‍ය සේවකගේ වැටුප ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට
හමුදාවට මූලික වැටුප ඉහළින්ම වැඩි කළා දුන්නා. ඒක රජයට කරන්න පුළුවන් එක. පෞද්ගලික අංශේ වැටුප වැඩි කරන්න කම්කරු අමාත්‍යතුමාගේ පැත්තෙන් සැලකිය යුතු නීතියේ ඉඩක් තියෙනවා. ඒක වැඩි කරලා දුන්නා. වතුකම්කරුවන්ගේ වැටුප ජනාධිපතිතුමා කිව්වා රුපියල් 1700 දක්වා වැඩි කරන්න අපි රජයක් හැටියට ප්‍රතිපත්තිමේ තීන්දුවක් කරන් තියෙනවා. ඒකට මැදිහත් වෙලා කටයුතු කරනවා කිව්වා. අන්නේ මැදිහත් වීම දැන් සිදු වෙමින් තියෙනවා. දෙන පිළිතුර සම්පූර්ණයෙන්ම වැරදි. ඉන්දියාවේ අගමැති එදා තිබ්බ ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහට අපේ දිගම්බර මුයි මනෝගණේශලා ඉල්ලුම පරිදි 5000 දීලා ඒකේ මුදල් 2016 වර්ෂයේ ලබලා දුන්නා. 2023 නායකයා හල්දුමුල්ලේ කබරගල නායක ගියා. ලයිමක්ම ගලවගෙන ගියා. අන්තිමේට වහලා දාපු තේ ෆැක්ටරි එක පවුල් 50ක් පදිංචි කරා. ඒ පවුල් 50ට ගෙවල් හදන්න ඔබතුමාලා වසර දෙකක් කටයුතු කරේ නෑ. හැබැයි මෙතන සමහරුන්ගේ ගෙවල් ගිනි ගැහුවා හෝ ගිනි ගහගෙන ඒවට කෝටි ගණන් වන්දි ගත්තා. ඒ මිනිස්සුන්ගේ ඒවට වන්දි ගත්තා. ඒ මිනිස්සුන්ගේ හැදුවේ නෑ. මෙයාලා වන්දි ගත්තා. අන්න ඒ ගෙවල් 50 මේ වෙනකොට වහලා ගහන මට්ටමට ගෙනල්ලා තියෙන්නේ. අපි ත්‍රිවිධ හමුදාවට ස්තුතිවන්ත වෙනවා. ගෙවල් 50ක් අපි කබරගල හදනවා. හමුදාව යොදවලා හදනවා. ඔව් අපි එකට කියලා ශ්‍රමදාන කරා හදනවා. වතු කම්කරු වැටුපත් රුපියල් 1700ට ඒ මිනිස්සුගේ ජීවන තත්ත්වයට සරිලන ආදායමක් එන විදියට අනිවාර්යයෙන්ම ආනන්ද කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ආණ්ඩුව වැඩි කරනවා කියන එක මේ පාර්ලිමේන්තුවේදී මම මතක් කරන්න කැමතියි.